සෑම ජයග්‍රාහී ගමනාන්තයකම ආරම්භය තිබුණේ නොනවත්වා සිහින දැකීම තුලයි. දියුණුවේ හිණි පෙත්තටම ගියපු සෑම අයෙක්ම ආරම්භයේ සිහින දැක්කා. අන්න එතනින් තමයි උද්‍යෝගය ආරම්භ වෙන්නේ. ඔයාවම අවතක්සේරු කිරීම දැන්ම නතර කරන්න. ඔයාව වැඩක් නෑ, මට ඒක කරන්න බෑ කියන දේ ඔයා අදම නතර කරන්න. ඔයාට වැඩිය සාර්ථකය දිහා බලලා ඔයාවම පහත් විදියට අවතක්සේරු කරනව නම් ඒක තමයි ඔයා කරන ලොකුම වැරැද්ද. අපේ මනස කියන්නේ ඊටාම බලවත් දෙයක්. ඔයාවම වැඩක් නෑ කියලා හිතාන ඉන්න තාක්කල් ඔයා ඇත්තටම වැඩකට නැති කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි ඔයා හිතනව නම් මම තමයි ඒ දේ කරන්න සුදුසුම කෙනා. මට පුළුවන්. මං අනිවාර්යෙන්ම ඒ දේ කරනවා. මං ජීවිතේ දිනනවා කියන ඒ දේ ඔයා හැම වෙලාවෙම හිතනව නම් ඇත්තටම ඔයාට පුළුවන් ඔයාගේ සාර්ථකත්වය පහසුවෙන්ම ළඟා කරගන්න. ඔයා හැමතිස්සෙම හිතන්න ඕන ඔයාටත් ඔයා දකින සාර්ථක මිනිස්සුන්ට තියෙන හැකියාව කිසිම අඩුවක් නැතිව තියෙනවා කියන එක. ඔයා ඒ විදියට ඔයාවම පහත් කරන එක අවතක්සේරු කරන එක නතර කරනව නම් ඔයාට ඔයා උත්සාහ කරන හැම දෙයක්ම සාර්ථක කරගන්න පුළුවන්. ඔයා කරන දේ ගැන හොඳින් අවධානය දෙන්න. ඔයා අද පාඩම් කරන්නේ මොන කොටසද? ඒ ගැන හොඳින්ම අවධානය දෙන්න. ඔයාට පාඩම් කරන්න කලින් පුළුවන් ආනාපාන සති භාවනාව මෙනෙහි කරන්න. ඔයා එකවරක් කියවන දෙයක් එක පාරින් මතක තියාගන්න ඕන නම් ඔයාට හොඳ අවධානයක් තියෙන්න ඕනේ. ඔයාගේ අවධානය වැඩි වෙන තරමට ඔයාට අඩු කාලයක් ඇතුළත ගොඩක් කරුණු මතක තියාගන්න පුළුවන්. ඊට අමතරව ඔයාට පුළුවන් නම් අවධානය වැඩි කරගන්න එක ක්‍රියාකාරකම් එහෙමත් නැත්නම් අභ්‍යාස වගේ දේවල් වලත් නිරත වෙන්න. ඒක ඇත්තටම ඔයාට ගොඩක් හොඳ දෙයක් වෙයි. මොකද ඔයාගේ හික්මීම ඔයාම හදාගන්න ඕන. ඔයාට පුළුවන් නම් මුළු දවසම කටයුතු කරන්න කාලසටහනක් හදාගන්න. ඒක ගොඩක් වැදගත් වෙයි. මොන වේලාවටද ඔයා ඇහැරෙන්නේ? මොන වේලාවටද ඔයා පාඩම් කරන්නේ? මොන වේලාවටද ඔයා නිදාගන්නේ? අන්න ඒ වගේ මුළු දවසටම අදාළ වෙන විදියට වේලාව කළමනාකරණය කරගන්න. ඒකත් ඔයාට ගොඩක් වැදගත් දෙයක්. මොකද අපි මොනවා හරි දෙයක් කාලයක් තිස්සේ එක දිගට පුරුදු කරගෙන යද්දී අපේ ශරීරය ඒකට හුරු වෙනවා. එතකොට ඒ වේලාවට ඒ වැඩේ කරන්න මොලේ අපේ ශරීරය සූදානම් කරනවා. ඉගෙනීම හැම වෙලාවෙම පන්ති කාමරෙන් තමයි ආරම්භ වෙන්නේ. ඔයා ගුරුවරයා උගන්වන දේ ඒ වෙලාවට හොඳින් මතක තියාගන්න ඕන. ඒ දේ ගැන හොඳින් අවධානයෙන් ඉන්න. එතකොට ඔයාට පුළුවන් ගෙදර ඇවිත් ඒ උගන්වපු කොටස නැවත අධ්‍යයනය කරන ගමන් හොඳට මතක තියාගන්න. ඒක ඔයාට ගොඩක් ලේසි දෙයක් වෙයි. අනිත් වැදගත්ම දේ තමයි ගුරුතුමා උගන්වන දේ ඔයාට තේරුනේ නැත්නම් අනිවාර්යෙන්ම ඔයා නැවත ගැන අහලා දැනගන්න ලැජ්ජ වෙන්න එපා. දැන් ලෝකය තාක්ෂණික දැනුම අතින් ගොඩක්ම ඉහළයි. ඔයාට තාක්ෂණික දැනුම පාවිච්චි කරලා හරි කමක් නැහැ. නොතේරුණු පාඩම ගැන නැවත අධ්‍යයනය කරන්න පුළුවන්. ඒක ඔයාට දැනුම සම්බන්ධයෙන් ගොඩක් ලොකු අත්සැසිල්ලක් වේවි. ඔයාට හොඳ කායික හා මානසික සෞඛ්‍යයක් තිබීමත් ඊටාම වැදගත් දෙයක්. සමබර ආහාර වේලක් හා ව්‍යායාම මගින් ඔයාට ඒ දේ පහසුවෙන් ළඟා කරගන්න පුළුවන්. ඔයා පාඩම් කරන්න කලින් ශරීරයට බර ආහාරයක් නැතිව සැහැල්ලු හා පහසුවෙන් දිරවන්න පුළුවන් ආහාරයක් ගන්න. ඔයාට පාඩම් කරන වේලාවට බොන්න වතුර එකක් ළඟ තියාගන්න. දිනකට ශරීරයට අවශ්‍ය වතුර ප්‍රමාණය බොන්න. ඒ වගේම ශරීරයට අවශ්‍ය පෝෂණය ගැනත් අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න. ඔයා පාඩම් කරනකොට චොකලට් රටකජු වගේ දෙයක් ගන්නව නම් ගොඩක් හොඳයි. මොකද චොකලට් වලට පුළුවන් ඔයාගේ මොලේ ප්‍රබෝධමත් කරන්න. ඔයා ඒ දේවල් කන ගමන් පාඩම් කරනව නම් ඒ කරුණු ඉක්මනටම මතකයට එකතු කරනවා. ඔයාට පාඩම් කරන්න කිසිදු බාධාවක් නැති හරිම නිස්කලංක හොඳ තැනක් තෝරගන්න. හැම වෙලාවෙම කෙටි සටහන් භාවිත කරන්න. ඔයාටම ආවේනික විදියට ඔයාටම මතක තියාගන්න පුළුවන් විදියට සටහන් හදාගන්න. ඔයාලා අතින්ම හදලා ලියන සටහන් ඔයාලා කියවන දේට වඩා දිගු කාලයක් මතක තියාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලට විභාග වගේ පරීක්ෂණවලට ඒ දේ ගොඩක් වැදගත් වෙයි. අනිත් දේ තමයි ඇඳේ ඉඳන් පාඩම් කරන්න එපා. මොකද ඇඳට ගියහම අපිට නිදිමත එනවා. ඒක සාමාන්‍ය දෙයක්.
ඒ නිසා හොඳට මතක තියාගන්න පුටුව සහ මේසයක වාඩි වෙලා පාඩම් කරන්න. එහෙම උත්සාහ කරනව නම් ඔයාට පුළුවන් හොඳ අවධානයක් ඇතිව පාඩම් කරන්න. ඔබගේ ජංගම දුරකථන ඒ වෙලාවට පාවිච්චියට ගන්න එපා. පුළුවන් නම් මේ ඔබට පේන තැනකවත් තියාගන්න එපා. මොකද අපිට ජංගම දුරකථනය සමග අවධානයෙන් පාඩම් කරගන්න හරිම අපහසු දෙයක්. මොනම වේලාවකවත් පොතම බලාගෙන ගිරවෙක් වගේ පාඩම් කරන්න එපා. ඔයාට අවශ්‍ය කරුණු කෙටි සටහනක් වගේ ඔයාට මතක තියාගන්න පුළුවන් සරල ක්‍රමයක් පාවිච්චි කරලා ඒ දේ මතක තියාගන්න. අනිත් දේ තමයි අපි අද පාඩම් කරන දේ ඉස්සරහටත් පුළුවන් හැම වෙලාවෙම මෙනෙහි කරන්න. නැත්නම් ඔයාලා පාඩම් කරන දේෙන් තේරුමක් නැති වෙයි. රෝමය ගොඩ නැගුණේ එක දවසකින් නෙවෙයි. ඒ වගේම තමයි ඉගෙනීමත්. ඔයාගේ අධ්‍යයනය කටයුතු වල විශිෂ්ටත්වය දකින්න කාලය, ශ්‍රමය වගේම විශාල අවධානයක් අවශ්‍යයි. ඔයාගේ හැකියාවන් ඔයා විශ්වාස කරන්න. මේ විදියට දිගින් දිගටම වැඩ කරොත් ඔයාට පුළුවන් ඕනම ඉලක්කයක් ජය ගන්න. මොකද ඔයාට උවමනාව තියෙන තාක්කල් එන ඕනම අභියෝගයක් ඔයා ජය ගන්නවා. ඉතින් එහෙමනම් ඔයාටත් පුළුවන් මේ ක්‍රම ඔයාගේ ජීවිතයට එකතු කරගෙන ඔයාගේ අනාගතය ලස්සන කරගන්න. පාඩම් කරන්න ඔයාට මේ කරුණු ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඔයාගේ ජීවිතයේ ලොකු වෙනසක් කරගෙන ජීවිතය සාර්ථක කරගන්න මේ දේවල් අදම ඉඳන් අනුගමනය කරලා බලන්න. ඔයාලගේ ජීවිතේ සියලුම බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මෙවැනි තවත් වටිනා වැදගත් වීඩියෝ නැරඹීමට දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා. අදට ගිහින් එන්නම් තවත් මේ වගේ වටිනා වැදගත් වීඩියෝවකින් නැවත හමුවන බලාපොරොත්තුවෙන්. සුබ දවසක්.